ආයිබෝන් සියලු දෙනාටම මම ඉන්නේ දැන් කුලියාපිටිය පළුගස්සන්දියේ ශ්‍රී සුද්දසූනියම් කපල වහල් පත්තිනි මුල් සූනියම් දේවාලයේ මුල් පුරුකත් එක්ක මං ආවා පොඩ්ඩක් ඇවිල්ලා යන්න දේවාලෙට පොඩ්ඩක් ඉතින් ඇවිල්ලා යනවා පේනවා ඇති ඔයාලට තා ලස්සන අනර්ග තැනක් දකින්න ලැබේ. ඔතන නෑ මෙතන ලස්සනයි. එන්න චුට්ට රිනරි. ඈ? එන හරි. මම මීඩියේ කතා කරනවා. අපි ආව පොඩි වීඩියෝ එකක් ගන්න. ළඟට එන්න. අවුරුදු 770ක් වෙනවා. මේ බෝධිය විතරක් අවුරුදු 770ක් වෙනවා. එතකොට වෙන මාතෘ වශයෙන් කිව්වා. එතකොට මේ ගන්න වෙන මාතෘ මෙහෙ කරන්නේ මොනවද සාමාන්‍ය? ඌරියන් කපනවා. එතකොට මේ වලලා තිබුණා කියලා බෑනවා. ඔව්. එතකොට රාති ඌරුකා. ඔව්. වරයි කියන්නේ. දේවාල ආරක්ෂා කරනවා. දේවාල ආරක්ෂා කරනවා. සාමාන්‍ය අපි මම හිතන්නකෝ මට සාමාන්‍ය අවුල් ජීවිතය අවුල් වෙච්ච කෙනෙක් මෙතන මාසෙ දන්නනේ අවුරුදු 15 තිස්සේ. ඒ මට දේවත ජීවිතයක් ලබා දුන්නා. ඉතින් එද මාත්‍යා සාමාන්‍ය දක්න විදියට අර ගියාය රට ගියාය ගෙන්න ගන්න පුළුවන්. රටායට කරදර තියෙනවා මොනවද? ඒවා ඔක්කොම කරනවා. ඒවට සාමාන්‍යයෙන් වෙඩි නොවදින සුර දේශපාලකීන්ට ඒවත් කරනවා. එතකොට නඩු අප තියන අයට එක්කසාද වින් නඩු. ඒතර වෙන මාත්‍යා සාමාන්‍යයෙන් ඕවට කොහොමද අයකුනේ? ඒ බලලා අය කරන්නේ. මුදල් බලාපොරොත්තු වෙන්න මුදල්. ඒතර වෙන මාත්‍යා අද හතුරින් ජීවත් වෙන්නේ. හොඳ සතුටේ ඉන්නවා නේද? එතකොට දැන් අපි උදාහරණයක් ගමුකෝ පිටරට කවුරු හරි කාන්තාවක් අසන්න වෙලා මේ සැමියා වෙන ගෑනු කෙනෙක් එක්ක ඉන්නවා. ඒ වගේ අවස්ථාවලදී මේ අපමණ මොකද කරන්න බලමු. ඒවත් හරි ගස්සලා. හරි ගස්සලා. එතකොට දැන් අපේ අතිශයම 156ක ප්‍රමාණයක් දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. ඒකට බේත් තියෙනවා. ඒකට බේත් තියෙනවා. බේත් හදනවා. එතකොට මේ වරම හම්බුනේ කාගෙන්ද? මේක හම්බුනේ තාත්තා ඉන්න කාලේ. තාත්තා ඉන්න කාලේ. එතකොට තාත්තගෙන් හම්බෙච්ච දෙයක්ද නැත්නම් තාත්තගෙන් හම්බෙලා තියෙනවා ඒ තාත්තා ඉදිරියට. ඔව් ඒක පුරාණ දේවාලෙට යන්න අදහසක් නැද්ද? මට ඕනයි ඉතින් මට මේක තියෙනවා. ඔව් ඉතින් මේකින් දැන් කප්මාදේට හොඳ දේවල් ලැබිලා තියෙනවා. ජීවිතේ වැදගත්ම දේවල්. ඉතින් අපි සාකච්ඡාව නතර කරනවා නඩු හබ පූනියම් බන්ධන වශීකරුකම් සියලුම දේවල් කරනවා. එහෙනම් අපි මුලින් පටන් ගත්තා වගේ වෙද මහත්තයාගේ දුරකථන අංකය කියන්නම් 077යි 166යි 2999 කියන දුරකථන අංකයට කතා කරන්න. කතා කරලා යම් කිසි හිතට සහනදායි නැත්තම් හිතට සහනදායි අර නම්බර හිතට සහනදායි කෙනෙක් නැත්තම් මේ දුරකථන අංකයට කතා කරන්න කියලා සියලු දෙනාටම මතක් කිරීමක් කරනවා. 077යි 166යි 2999 කියන ඒ දුරකථන අංකයට කතා කරන්න. මේ දුරකථන අංකයත් අති විශේෂයි. මේ දුරකථන අංකයත් අති විශේෂයි. 077යි 166යි 2999. නමේවම තුනක්. දොරේ තියෙන්නේ. දොරේද? අවුලක් නෑ. අපි වෙන මාත්‍යා මේ සාකච්ඡාව තියෙනවා. දැන් අවුරුදු 15ක් තිස්සේ මම අඳුරන්නේ. පොඩ්ඩක් මේ ලයින් එක ගිහින් කොහොමද දොරේ කියන්නේ? ඉතින් අපි සාකච්ඡාව නතර කරන්න යන්නේ. ඔයාලා සියලු දෙනාටම වැඩක් ගන්න ඕන කියලා හිතුනොත් එන්න මෙන්න තියෙන සැබෑ තැන. ඔය ලොකු දේවල් වලට යන්න එපා. ලක්ෂ ගණන් අය කරන්න ඇවිල්ලා හම්බෙන්නේ කියලා සියලු දෙනාට මතක් කරමින් YouTube එකේ කටවුට් එකෙන් මම අයින් වෙනවා. සුබ දවසක්.